හැම ගැන වගේම හිස කෙස් ගැනත් අපි කතා කරන්න බොහොම කැමැත්තෙන් ඉන්නේ. මොකද හේතුව මේ දවස්වල තියෙන ක්ලයිමේට් එකත් එක්ක විවිධ ප්‍රශ්න තියෙනවා මේ කෙස් හා සම්බන්ධ බැඳුණු. කෙස් වැටෙනවා කියනවා, ඩ්‍රයි කියනවා, ඒ වගේ දේවල්. ඇත්තට මේ වගේ තත්ත්වයක් උදාවන්නේ කොහොමද කියන එක ඔයාලා ඕගලන් ස්වයං පරීක්ෂාවක් කරලා බලුවද? හේතුව හිස කෙස් ගත්තොත් එය ඔයිලි වෙන්න පුළුවන්, ඩ්‍රයි වෙන්න පුළුවන්, ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒ තත්ත්වයටපත් වෙන්නේ අපි කරන සමහර වැරදි දේවල් නිසා වෙන්න පුළුවන්. හේතුව අපි යම්කිසි සත්කාරයක් ගන්න. අපි සැලෝන් එකට ගිහිල්ලා අපිට ගැළපෙන සත්කාරය අපි තෝරගන්න පුරුදු වෙන්න ඕනේ. සහ අපි ඒක ගැන දැනීමක් තියෙන්න ඕනේ. මුලින්ම කරන්න ඕනේ අපි හිසකෙස් මොන වර්ගයේද කියන හඳුනගන්න එක. නමුත් ගොඩක් වෙලාවට අපි දැන් ගොඩක් වෙලාවට මේ දවස්වල අපි දකින්නේ බොහොම කෙමිකල් කරපු hair. ඒ කියන්නේ rebonding and relaxing color කරපු hair. ඒ වගේම virgin hair එකකුත් තියෙනවා. නමුත් මෙතනදී chemical treatment එකක් විදිහ අපි chemical වලට හුරු වෙච්ච hair එකක් කොහොමද අපි ඒක maintain කරන්නේ කියන දේ සහ ඒ වගේම virgin hair එකක් අපි කොහොමද maintain කරන්නේ. සාමාන්‍යයෙන් අපේ මනුස්ස ශරීරයේ හිසකෙස් සෙන්ටිමීටර් 1.25ක් මාසෙකට වැවෙනවා. ඉතින් අපි ඒ தත්ත්වය වැඩි දියුණු කරගෙන කොහොමද අපිට නිරෝගිමත් කෙස් කලබක් ගන්න? කෙස් ගහ ගත්තත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් කියුටිකල්, කෝටෙක්ස් සහ මොඩියුලා කියන කොටස. අපි මේ කරන ප්‍රතිකාර්ම හෝ අපේ ට්‍රීට්මන්ට් ඒක මුලදීම ඇබ්සෝබ් වෙන්නේ කියුටිකල් එකට. සහ අපි කරන කෙමිකල් ට්‍රීට්මන්ට් තමයි කෝටෙක්ස් එකට යන්නේ. මේ කෝටෙක්ස් එකේ තමයි තියෙන්නේ මෙලනින් සහ පිග්මන්ට් කියන දේ. වර්ණය ලැබෙන්නේ මේ සියලු දේ. මෙතනදී කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එකකදී අපි ගොඩක් ඩැමේජ් වෙච්ච hair එකක් නම් ඒකට ඩීප් කන්ඩිෂනර් කරන්න පුළුවන්. ඒ වගේම රෆ් hair එකක් නම් ඒකට ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්න පුළුවන්. කෙස් වර්ග ප්‍රධාන කෙස් වර්ග තුනක් තියෙනවා. ඒ තමයි ලැනුගෝ, වෙල්ලා සහ ටර්මිනල් කියන. සාමාන්‍ය ලැනුගෝ තත්ත්වය අපිට අපි මේ සාමාන්‍යයෙන් ගත්තොත් මිනිස් කලලේ ශරීරය මත වැඩෙන ඒවා වගේම උපතට මාසයකට පෙර ඒවා ගැලවෙනවා. ඒවා normally automatically වෙල්ලස් තත්ත්වයටපත් වෙනවා සහ පස්සේ ටර්මිනල් කියන කෙස් තමයි අපිට තියෙන්නේ. හිසට ඒ කියන්නේ ඒක ගොඩක් වෙලාට අලංකාරයට, හිරු රශ්මියෙන් බේරෙන්න, තුවාල වීමෙන් ආරක්ෂා කරන්න, ඒ වගේ ගෑනු පිරිමි දෙකොල්ලටම මේ හිස කෙස් මේ ටර්මිනල් තත්ත්වය තමයි තියෙන්නේ. ඒ වගේම මේ කෙස්වල ප්‍රධාන සංඝටකය වෙන්නේ කෙරටින්. අපි මේ කෙරටින් ගැන කතා කරනකොට හිස කෙස් ගහ කොටස් තුනකට කියනවා. එකක් ඇවිලා කියුටිකල්, කෝටෙක්ස් සහ මොඩියුලා කියන එක. මේ කෝටෙක්ස් එකේ තමයි තියෙන්නේ පිග්මන්ට් එකයි මෙලනින් කියන එකයි. අපිට පුළුවන් නම් සාමාන්‍යයෙන් මාසෙකට පාරක්වත් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්න සැලොන් එකටම යන්න ඕනේ නෑ. ගෙදරදී හෝ එහෙම නැත්නම් කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එකක් කරන්න. මේකෙදි වෙන්නේ ඇත්තටම දැන් ගොඩාක් දෙනෙක් අද වර්තමානයේ ගත්තොත් කාන්තාව සහ පිරිමියත් ගොඩක් වෙලාට hair passion වලට passion colors වලට පුරුදු වෙලා තියෙනවා. මෙතනදී මේ hair color එක දැමීම නිසා hair එක damage වෙන්න පුළුවන්. නමුත් අපි passion කරන්න ඕනි මේ හැම දෙයකටම වැඩි අපි ඒක හරියට maintain කරන්නත් ඕනි. ඒක කරන්නේ ගොඩක් වෙලාට conditioner treatment එකක් කියන එක මම recommend කරනවා. හේතුව මේ condition treatment එකක් තුලින් අර pH balance එක normally අපිට skin එකේ hair එකේ තියෙන 4.5 to 5.5 ඒක balance වීම තුලින් අපිට හොඳ නිරෝගිමත් කොණ්ඩයක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම ඔබට තියෙන ගැටලු අපි හිසකෙස් ගැන අපි කියන්නේ ගොඩක් ගැටලු තියෙනවා. සුදු වෙනවා, වැටෙනවා, රෆ්, ඩ්‍රයි වගේ කතන්දර. ඒවට හොඳම දේ තමයි අපි ගොඩක් වෙලාවට අභ්‍යන්තරයට වගේම ශරීරයේ බාහිරින් ඒකට හොඳම උදාහරණය තමයි ඔයිල් ට්‍රීට්මන්ට් එක. මේ හිසකෙස් වලත් වර්ග තියෙනවා. මොකද ස්වභාවික වර්ණ තියෙනවා. පිග්මන්ට් 4ක් තියෙනවා. එකක් තමයි අපි කියනවා black and brown or yellow and red කියලා. black and brown යන්නේ eumelanin කියන එක. ඒක ගොඩක් වෙලාට Asian සහ African රටවල pheomelanin foreigners වගේම
යුරෝපියන් වලට තමයි තියෙන්නේ. මෙතනදී අපි හිතමු අපිට තියෙන්නේ කෙමිකල් කරන්න, ඒ කියන්නේ කෙමිකල් ට්‍රීට්මන්ට් එකක්, ඒ කියන්නේ රිබොන්ඩින් එකක්, රිලැක්සින් හරි කලර් එකක් කරපු හෙයා එකක් නම් අපි තෝරගන්න ඕනි. මං රෙකමන්ඩ් කරන්නේ ඩීප් කන්ඩිෂනර් හරි හොඳ කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එකක්. මේ සාමාන්‍යයෙන් අපි හෙයා එකට ස්කැල්ප් ට්‍රීට්මන්ට් එකක් කිරීම තුළින් වෙන්නේ ස්නායු සහ රුධිරය හොඳට ගමනය කියන්නේ රුධිරය ගමන් කිරීම තුළින් රිලැක්සේෂන් එකක් සහ අර කොණ්ඩේ වර්ධනය වීමට උදව් උපකාරී වෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාලට තියෙන ගැටලු මොනවද සහ ඔයාලගේම කොණ්ඩේ කොයි ටයිප් එකේද කියන එක ඔයගලන්ටම බලා ගන්න. සෝ අපි සැලොන් මිස්ටර් ඇන්ඩ් මිස් ඉන්නවා ඔයගලන්ට කන්සල්ටේෂන් කරන්න. ඉතින් ඔයාලට ගැටලුවක් තියෙනවා නම් සැලොන් මිස්ටර් ඇන්ඩ් මිස් එකට ඉන්බොක්ස් කරන්න. ඊළඟ වැදගත් වීඩියෝ එකකින් ආයිත් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.